හෙලෝ ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් මම ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මගේ මේ ගාඩන් එකේ ඉස්සරහා මම පොඩ්ඩක් වෙනස් කරා බලන්න ඒක ලස්සනයිද කියලා. ඉතින් අද වීඩියෝ එකකින් මම කතා කරන්න යන්නේ කැනාස් මල් ගැන. ඉතින් ඇත්තටම කැනාස් මල් වගා කරන්න ගොඩක් අය හිතනවා හරීම ලේසියි කියලා. ඉතින් සමහර විට ඔයාලත් හිතන්නේ නැති ඒක හරීම ලේසියි කියලා. ඒත් ඉතින් මේ වගේ හැමදාම මල් ගන්න නම් කැනාස් හරියට නඩත්තු කරන්න ඕන අපි. ඉතින් ඔයාලත් ඔයාලගේ ගාඩන් එකට කැනාස් එකතු කරගන්න හිතනවා නම් මුලින්ම බලන්න ඕන මේ කැනාස් වලට මුළු දවස පුරාම අවුව තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි ගහ හොඳට හැදිලා හැමදාම වගේ මල් හැදෙන්නේ. ඒ වගේම තමයි ඉතින් කැනාස් වලට පොහොර දැමීමක් නම් ඇත්තටම කරන්න ඕනි නැහැ. ගොඩක් වෙලාවට පසේ තියෙන පොහොර මේගොල්ලෝ උරාගෙන හැදෙනවා. ඉතින් ඔයාලටත් ඇත්තටම අත්දැකීම් ඇතිනේ මේ කැනාස් පැලයක් ඕනම තැනක හිටෙව්වොත් පැලවෙනවා. හැබැයි මල් ගන්න තමයි අමාරු. ඉතින් ඔයාලා මේ දකින්නේ මම මල් ගන්න කරන එක වැඩක්. ඇත්තටම මේ මල් හැදුනට පස්සේ ඒ මල් ගහ යටින්ම කපලා අයින් කරන්න ඕන. එහෙම අයින් කරපුවාම තමයි ආපහු පොඩි පැලයක් එතන හැදෙන්නේ. ඉතින් මේ කැනාස් හැදෙන්නේ අල වලින්නේ. ඉතින් ඒක නිසා අර මල හැදුණු ගහ අනිවාර්යයෙන්ම එතනින් මුලින්ම කපලා අයින් කරන්න ඕන. ඒ වගේම තමයි ඉතින් මේ ගස්වල ඕනවට වැඩිය කොළ හැදෙනවා. ඉතින් එහෙම වුණාම මම කරන්නේ ඒ කොළ එකින් එක කපලා අයින් කරනවා. කොළ කීපයක් විතරක් ගහේ ඉතුරු වෙන්න ඇරලා. එතකොට ගහ මුලට හොඳට අවුව වැටිලා ඉතින් මේ කැනාස් හැදෙනවා. මම නම් මේ කැනාස් වලට පොහොරක් කියලා දාන්නෙම නැහැ. මම කරන්නේ ඒ කපපු ගස් ඔක්කොම ගෙනහල්ලා මේ විදිහට පොඩි කෑලි වලට කපලා ආපහු ගිහිල්ලා ඒ කැනාස් හැදෙන තැන බිමට පොළවට දානවා. එතකොට ඇත්තටම මේවා ඉතින් අර නිතරම වතුර දාන නිසා මේවා දිරලා ඒක ඇත්තටම මේ කැනාස් පඳුරු වලටම පොහොර වෙනවා. මගේ වීඩියෝ වල ඉන්න මේ අපේ ගෙදර ඉන්න බව් යාළුවා ගැනත් ගොඩාක් ඔයාලා අහලා තිබුණා. ඉතින් ඇත්තටම මෙයා ඇමරිකන් ලැබ්‍රඩෝර් වර්ගයේ සතෙක්. එයා හරීම හුරතල්. ඉතින් ඔය බලන්නකො මම වැඩ කරන ආසේ ඉතින් මම යාවත් හුරතල් කරන්න ඕන. ඒ වගේම තමයි ඉතින් මගේ කැනාස් ටික බේර ගන්නම බැරි මෙන්න මෙයාගෙන් තමයි. ඒ මොකද එතන අර තියනවා ගහක් ඒ ගහට එනවා කටුස්සේ. ඉතින් මෙයාගේ වැඩේ ගිහිල්ලා එතන රිංගනවා. ඉතින් කැනාස් කියන්නේ හරීම සියුම් ශාකයක්නේ. ඒක හරි ඉක්මනට කැඩෙනවා. ඉතින් එයාගෙන් බේර ගන්න ඒ ටික මට හරිම අමාරුයි. දැන් මම මේ කරන්නේ ඒ හීනියට කපාගත්ත කැනාස් ගස් ටික ඔක්කොම ආපහු ගිහිල්ලා ඒ කැනාස් පඳුරු අස්සට දාගන්නවා. මොකද කැනාස් වලට ඇත්තටම වතුර ගොඩාක් ඕනේ. ඒක වගේම මුළු දවස පුරාම අවුවත් ඕනේ. ඉතින් ඒක නිසා මම දාන එකම එක පොහොර මෙන්න මේක තමයි. ඊට අමතරව ඉතින් මේ ගාඩන් එකෙන් කපන තනකොළ ඒව ඔක්කොම මම මේ කැනාස් පඳුරු ඇතුළට දාගන්නවා. ඉතින් ඇත්තටම ඒක මං හිතනවා මේ කැනාස් පඳුරු හැදෙන්න ලොකුම පොහොරක් කියලා. ඔයාලට ඉතින් ඇත්තටම ඈතට ලස්සනට පේනවනේ මේ කැනාස් පඳුරු ටික. ඒ වුණාට මේවා මුල බලන්නකො පොඩ්ඩක්. මේ හරිය ඔක්කොම මම මේ කැනාස් පඳුරු වලට තෙතමනය රඳව ගන්න තමයි මේ ඔක්කොම ගස් මේ කැනාස් ගස් කපලා ඒ වගේම මේ ගාඩන් එකේ කපන තනකොළ කෑලි මේ ඔක්කොම මේ ගස් මුලට දාගන්න. ඉතින් අඩු ඉඩක් තියන අයට මේ කැනාස් පෝච්චි වල වුණත් මේ විදියට හදා ගන්න පුළුවන්. පෝච්චි වල හදනවා නම් ඇත්තටම මේ පෝච්චි වල හොඳට වතුර බැහැලා යන විදිහට තමයි හදා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ කැනාස් වල තියෙන අලනේ. ඉතින් ඒ අල කුණු වෙලා යනවා. ඉතින් මේ වගේ ලොකු කැනාස් පඳුරකින් අලයක් වෙන් කරගෙන පොළවේ යට අඟල් 3ක් විතර යට කරගෙන පස් වලින් උඩින් වහන්න ඕනේ. ඉතින් මේක පෝච්චියක හිටවනවා වුණත් ඒත් ඒ දෙයම කරන්න.
ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ කැනාස් වලට ඉතින් ගොඩාක් තෙතමනය ඕනි. ඉතින් මම තෙතමනය රඳව ගන්න තමයි ගොඩක් වෙලාවට මේ කැනාස් ගස් කපලා ඒවා මෙතනට දාලා එතකොට තනකොළ කැබලි දාලා ඒ වගේම මේ ගාඩන් එකේ එකතු වෙන කොළ ඔක්කොම අතු ගාලා මම දාගන්නේ මෙතනට. ඉතින් මේ වගේ වතුර දවසකට සැරයක්වත් මම ඉන්න පළාතේ හැටියට නම් දාන්න ඕන. මොකද ගොඩක්ම රස්නේ නිසා. එහෙම වුණොත් තමයි මේගොල්ලන් ලස්සනට මල් පිපෙන්නේ. ඉතින් බලන්නකෝ ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මගේ වීඩියෝ වල කැනාස් පඳුරේ මල් නැති වෙලාවක් නැහැ. ඉතින් මේ වගේ හොඳට පස තෙමෙන්න දවසකට සැරයක්වත් මේ ගොඩක් රස්නේ කාලෙට වතුර දාගන්න ඕනි. ඒ වගේම තමයි ඉතින් මේ කැනාස් වල මල් ගන්න එකම රහස මම නම් කරන්නේ මේ එක මල් කිනිත්තක් පිපිලා පර වුණාට පස්සේ පර වුණ ගමන්ම මම ඒ මුළු ගහම යටින් අල්ලලා කපලා අයින් කරනවා. ඉතින් එතකොට තමයි ඉතින් අලුතෙන් ආපහු පොඩි පැලයක් ඇවිල්ලා ඒකේ මල් පිපෙන්න ගන්න. ඉතින් මේ මල් පිපෙන්න ඇත්තටම අවුව අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් ඔයාලගේ කැනාස් ගස් බලන්න හෙවනේ නම් තියෙන්නේ ඒවැ මල් අඩු ඇති. ඉතින් මේ බලන්නකෝ මේ මං කාලෙකට කලින් ගත්ත වීඩියෝ එකක් මේකේ ගොඩාක් කොළ වැඩි. ඒම වුණාම මල් අඩු වෙනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ මම මේ කැනාස් පඳුරු වලට මගේ ගාඩන් එකෙන් අර කැපිලා අයින් වෙන තනකොළ කෑලි මෙන්න මේ විදිහට තමයි මම දාගන්නේ. ඉතින් මේ වගේ හැමතැනටම විසිරෙන විදිහට දාගත්තාම අර කැනාස් වල අලුතින් එන පැලවෙන පැලවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේවා එච්චර බරත් නැති නිසා ඒවා අතරින් ආපහු පොඩි පොඩි පැල මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ටික ඔක්කොම දාගත්තට පස්සේ මෙන්න මේ විදිහ තමයි කැනාස් පඳුරු ඇතුළ ඔයාලට පේන්නේ. ඉතින් මේවට ආපහු වතුර ටිකක් දාලා හදපුවාම ඇත්තටම අලුතෙන් මල් ආපහු එන හැම ගහකින්ම මට මල් ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඉතින් මේ කැනාස් වලට හැදෙන ලෙඩ රෝග මොනවාද කියන එක. ඉතින් ඇත්තටම මගේ නම් මේ තියෙන එකම ලෙඩේ තමයි මෙන්න මේ කොළ මේ විදිහට මලකඩ බැඳෙනවා වගේ හැදෙන එක. ඉතින් මම මේක දැකපු හැටියෙම මම කරන්නේ මේ කොළ කපලා සම්පූර්ණයෙන් වගාවෙන් අයින් කරන එක. ඉතින් ඔයත් ඔයාගේ මිදුලත් මේ වගේ මල් වලින් පුරවගෙන තියෙනවා නම් ඔයා හැමදාම උදේ මිදුල අතු ගන්න එළියට බැස්සට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ මල් ගස් ගැන පොඩ්ඩක් බලන්න. එතකොට ඇත්තටම ලෙඩක් හැදීගෙන එනකොටම අඳුර ගන්න පුළුවන්. ඉතින් මම මේ ලෙඩේට නම් හොයාගත්ත ප්‍රතිකාරය තමයි කොහොඹ කොළ ටිකක් වැඩිපුර තඹගෙන ඒ වතුර ලීටරයකට වගේ අපි භාජන හොදන්න කියන ලික්විඩ් එක තියෙන්නේ. ඒකෙන් ඒ හැන්දක් වගේ දාලා හොඳට කලවම් කරලා ස්ප්‍රේ බොටල් එකට දාලා මේ කොළවල උඩ පැත්තට වගේම යටි පැත්තටත් ස්ප්‍රේ කරන එක තමයි මම කරන්නේ. මුලින්ම කරන්න ඕන මේ කොළ කපලා අයින් කරලා තියෙන ඉතුරු කොළවලට මේ විදිහට ස්ප්‍රේ කරගත්තාම මේක ටිකක් වළක්ව ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි නිතරම අවධානයෙන් ඉන්න ඕන. ඉතින් මේ විදිහට එක සැරයක් නම් මේකට ස්ප්‍රේ කරගෙන මදි. සතියකට දවස් 3ක්වත් අපි සැරින් සැරේට බලලා මේක ස්ප්‍රේ කරගන්න ඕනේ. ඉතින් මගේ ගාඩන් එකේ ගොඩාක් ලෙඩ රෝග වලට මම කරන්නේ මේ ස්ප්‍රේ එක ඉහින එක තමයි. ඉතින් ඒකෙන් ගොඩාක් ලෙඩ රෝග වළක්ව ගන්න පුළුවන්. සමහර අය නම් කොහොඹ තෙල් පාවිච්චි කරනවා. ඒත් ඉතින් මම නම් කොහොඹ කොළ මට හොයාගන්න තියෙන නිසා මම ඒව තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට කැනාස් වගාවේ එන ගැටලු වලට හොඳ විසඳුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් තව මොනවා හරි තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. එතකොට මට පුළුවන් ඔයාලට උත්තරයක් දෙන්න. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.